හායි යාළුවනේ කොහොමද ඔයාලට හැමෝම හොඳින් කියන විශ්වාසයෙන් ඔන්න මං ඊද් බ්ලොග් එක අරන් ඇවිල්ලායි තියෙන්නේ. ඇත්තම කිව්වොත් යාළුවනේ මේ බ්ලොග් එක මම ගේනකොට ගොඩාක් පරක් වෙලා ඇති. මොකද ගිය දවස් ටිකේම ගොඩාක් දේවල් එක්ක බිසි වෙලායි හිටියේ. දැන් ඉතින් උදේම නැගිටලා අලුත් ඇඳුම් මෙහෙම ඇඳගෙන අපි පල්ලියට යන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ප්‍රේ කරන්න. එහෙනම් අපි පල්ලියට ගිහිල්ලාම හම්බෙමුකෝ. උදේ පාන්දරම දකින්න හම්බුණු ලස්සනම දේ තමයි යාළුවනේ දැන් මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ. බලන්නකෝ මෙන්න මෙතන ඉන්න මේ සහෝදරිය තමයි ප්‍රේ කරන්න ආපු අපි ඔක්කොමලාට ආරක්ෂාව සපයන්න ඇවිල්ලා හිටපු අයගෙන් එක්කෙනෙක් මෙයා. ඉතින් ප්‍රේ කරන්න ආපු හැමෝටම මෙයා hina වෙච්ච මුහුණෙන් විශ් කරගෙනමයි හිටියේ. ඉතින් ඒ වෙනුවෙන් අපේ දුව මොකද්ද කරේ කියලා දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න එහෙනම්. ඉතින් අද අපි ප්‍රේ කරන්න ඇවිල්ලා ඉන්නේ නම් පල්ලියකට නම් නෙවෙයි. මේක ඇත්තටම ඉන්ඩෝ ඉවෙන්ට්ස් එහෙම කරන තැනක්. මොකද අද ඉතින් ලොකු සෙනගක් එනවනේ යාළුවනේ. එක එක රටවලින් එක එක ජාතිය මිනිස්සු එනවා ප්‍රේ කරන්න. බලන්නකො එහෙනම් ඕගොල්ලම ඇවිල්ලා ඉන්න සෙනග ප්‍රමාණය. දැන් ඉතින් ප්‍රේ කරලා ඉක්මනට ගෙදර යන්නත් ඕනේ. මොකද අද වැඩ ගොඩාක් තියෙනවා කරගන්න ගිහිල්ලා. තවම කේක් එක හදලා ඉවර නැහැ. වට්ලාපම් හදන්න තියෙනවා. ඒ වගේම යන ගමන් ස්වීට්ස් ටිකකුත් ගන්න තියෙනවා කඩේකින්. මොකද මගේ සිංහල දෙමළ යාළුවෝ ඉන්නවනේ. ඒගොල්ලන්ටත් ඉතින් අවුරුදු දීලා අපේ සතුට බෙදා ගන්න එපැයි. ඉතින් යාළුවනේ අපි කැනඩාවට ආවා කියලා අවුරුදු නොදී කොහොමදනේ? අපි පොඩි කාලේ ඉඳලා අම්මා තාත්තලගෙන් පුරුදු වෙච්ච දේවල්, ඒ වගේම ඒගොල්ලන්ගෙන් දැකපු දේවල් අපි ඉස්සරහට කරගෙන යන්න එපැයි. ඒ වගේමනේ. එතකොටනේ අපි බබාලාත් ඒව දැකලා පුරුදු වෙන්නේ. සතුට වැඩිකමට බලන්නකෝ ඔන්න ස්වීට්ස් ගෙනල්ලා හැමෝම බෙදන හැටි. දැන් ඉතින් අපි තුන්දෙනාත් තනක් අල්ලගත්තා ප්‍රේ කරන්න. Happy Eid Mubarak to uncle and aunties. ඉතින් අවුරුදු කියලා කිව්වම අපි ආසාවෙන් කරන දෙයක් තමයි මරතෝන්ඩි දාන එක. කොච්චර වැඩ තිබ්බත් ඊයර අපි ගිහිල්ලා මරතෝන්ඩි ඩිසයින් ටිකක් නම් දාගත්තා ඉතින්. The longer the better. Preferably we say usually overnight because this is organic henna. Like I had mentioned, there's no chemical in this. ඉතින් මෙහෙම තමයි යාළුවනේ අවුරුද්දට කලින් දවසේ අපි ගිහිල්ලා මරතෝන්ඩි දාගත්තේ. ඉතින් මම මරතෝන්ඩි දාගන්න මේ ආවේ මගේ හොඳම යාළුවෙක් ගාවට. එයා හරිම ෆේමස්, මම හරිම ටැලන්ටඩ් හෙනා ආටිස්ට් කෙනෙක්. ඉතින් එදා දවසේ විතරක් ඌ සෙනගක් ඇවිල්ලා හිටියේ එයා ගාව මරතෝන්ඩි දාගන්න. අපි විතරක් නන් නෙමෙයි. ඉතින් මටත් හිතුණා ගිය අවුරුද්දේ අපි ආවට අපිට ලොකුවට අවුරුදු සමර ගන්න බැරි වුණා යාළුවනේ. ඒ හින්දා මම හිතුවා මේ අවුරුද්දේ අනිවාර්යෙන් මරතෝන්ඩි ටිකක් නම් දාගන්නවා කියලා. ඔන්න මම මරතෝන්ඩි දාන එක දැකලා පොඩි දෙන්නටත් ඕනේ කියලා කිව්ව මරතෝන්ඩි දාගන්න. ඉතින් මගේ යාළුවා ඒ දෙන්නවත් ඉඳලා මරතෝන්ඩි ඩිසයින් දෙකක් දාලම දුන්නා. ඉතින් මේ වගේ බිසි ස්කෙඩියුල් එකක් තියෙද්දිත් අපිට ප්‍රයොරිටි දුන්නට මගේ යාළුවට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන් ඉන්නවා නම් thank you very much දාතා ජසාකල්ලා. මම එයාට දාතා කියලා තමයි කියන්නේ. එයා මගේ හොඳම යාළුවා වුණාට. Say thank you. Thank you so much. එහෙනම් දැන් ඔන්න අපි ප්‍රේ කරන්නයි යන්නේ. බලන්නකෝ අද හැමෝම ගොඩාක් සන්තෝෂයෙන් ඊද් ෆෙස්ටිවල් එක සෙලිබ්‍රේට් කරන්න ඇවිල්ලා තියෙන හැටි. ඒ මොකද කියලා කිව්වොත් යාළුවනේ ගිය දවස් තියම අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් වැඩියෙන් ප්‍රයාසවල යෙදුනා. ඒ වගේම කුර්ආනේ වැඩියෙන් රිසයිට් කරා. පින්දහම් කටයුතු වල යෙදුනා. ඒ වගේම දෙවියන් වහන්සේ විසින් කරන්න එපා කියලා තියෙන දේවල් වලින් වැළකීලා හිටියා. ඉතින් ඒ හැමදේම වෙනුවෙන් තමයි අද දවස අපි සමරන්නේ. ඉතින් නෝම්බි කියලා කිව්වම ෆාස්ටිං ඉන්න එක විතරක් නෙමෙයි යාළුවනේ කරන්න ඕනේ. දෙවියන් වහන්සේට ලං වෙන්න ඕනේ දේවල් හැමදේම අපි කරන්න ඕනේ. ඉතින් ඒ දේවල් හැමදේම හරියට කරපු කෙනෙක්ට අද අනිවාර්යෙන් සමරන්න ඕන දවසක්.
දැන් ඉතින් ප්‍රේ කරලා ඉවරයි යාළුවනේ. දැන් හැමෝම තමන්ගේ get togethers නැත්තම් ගෙවල් වලට යන්න ලෑස්ති වෙන ගමන්. ස්වීට්ස් වලින් නම් අඩුවක් නැහැ. ආපු හැමෝම වගේ එක එක ජාතියේ ස්වීට්ස් ගෙනල්ලායි තිබ්බේ. ඉවරයි කියලා හිතුවට ස්වීට්ස් බෙදිල්ල නම් ඉවර වෙන්නේ නැහැ. ඒත් ඉතින් බලන්නකො මේ පොඩි කට්ටිය පොරකක ස්වීට්ස් ගන්න හැටි. එලියට යන තැන, ඒ කියන්නේ හරියටම එන්ට්‍රන්ස් එක ගා ෆොටෝස් එහෙම ගන්න තැනක් හදලායි තිබ්බේ. ඉතින් අපි පොලිමට එහෙම ඉඳලා කොහොම හරි ෆොටෝස් දෙක තුනක් නම් කොහොම හරි අරගත්තා. ෆොටෝස් උත් ඔන්න ඇති වෙන්න අපි අරගත්තා. දැන් ඉතින් තියෙන්නේ ඉක්මනට ගෙදර යන්න. හැබැයි ගෙදර යන්න කලින් අපිට කරන්න එක දෙයක් තියෙනවා. අර වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ. එහෙනම් බලන් ඉන්නකො අපි මොකද්ද කරන්න යන්නේ කියලා. බෑග් එකක් පිරෙන්න ස්වීට්ස් තිබ්බට ඒකේ එකක්වත් මෙයා නම් දෙන්න කැමති නැහැ. බලන්නකො බෑග් එක බදාගෙන ඉන්න හැටි. ඉතින් ඔන්න යන ගමන් අපේ දුව අර උදේ දැකපු ගාඩ් ආන්ටි ඉන්නව නේද? එයාව දැකලා එයාට තෑන්ක්ස් කරන්න ඕනේ කියලා කිව්වා. ඉතින් ඇත්තම කිව්වොත් යාළුවනේ කිසිම ලෝභකමක් නැතුව කට පිරෙන්න hina වෙලා අපිට විශ් කරපු එයාට අපි ගරු කරන්න නැතුව යන්නේ කොහොමදනේ? ඉතින් ගරු කරනවා කියලා අපි ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. අපි කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයයි. ඉතින් අපිට ගරු කරන කට්ටියට අපි කරන්න ඕනේ පෙරලා ගරු කිරීමක් විතරයි. එච්චරයි. ඒක හරිම සිම්පල්. ඉතින් ඒ දේ තමයි අපි දැන් කරන්න යන්නේ. අපි පොඩි කාලේ ඉඳලම අපි බබාලට වයස් ભેදයකින් තොරව හැමෝටම ගරු කරන්න අනිවාර්යෙන් කියලා දෙන්නම ඕනේ. හොඳට මතක තියාගන්න යාළුවනේ, තව කෙනෙක්ට ගරු කරන්නේ නැති කෙනෙක්ගේ වටිනාකම හැමදාම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. අපේ අම්මා හැමතිස්සෙම කියපු දෙයක් තමයි ලොකුකම කියන්නේ මෝඩකමේ සංකේතයක් කියලා. පොඩ්ඩකට හිතන්නකො මේ ලෝකේ ඉන්න හැමෝටම ආත්ම ගරුත්වයක් කියලා දෙයක් තියෙනව නේද? ඒ හින්දා අපි හැමෝටම ගරු කරමු. ඉතින් අපි ගරු කරා කියලා අපේ අතේ මිටින් සල්ලි නම් අඩු වෙන්නේ නැහැනේ යාළුවනේ. දැන් ඉතින් ආපු ගමම්ම කේක් එක හදන්න පටන් ගත්තා. කේක් හදන්න මට එච්චර වෙලා යන්නේ නැහැ. මොකද මට ෂෝට් කට්ස් එහෙම දන්නවා. ඉතින් මම ඉක්මනට හදලා ගන්නවා. ඉතින් මම වෙලාවකට ඔයගලන්ටත් කියලා දෙන්නම් රසම රස කේක් එකක් කොහොමද ඉක්මනට හදන්නේ කියලා. කේක් එක නම් ඔන්න නියමටම ඇවිල්ලා තිබ්බා. හදිස්සිය හදපු හින්දාද මන් දන්නේ නැහැ. හැමෝම කිව්වා මාරම රහයි කියලා. අර වෙලාව අරගෙන හදනකොට වෙච්චර රහට එන්නේ නැහැ. අර හදිස්සිය හදන දේවල් වල නිකන් රහ වැඩිනේ. ඕගලන්ටත් ඒක එහෙම වෙලා තියෙනවද යාළුවනේ? හදිස්සිය හදපු ඒවල රහ වැඩි වෙලා තියෙනවද? එහෙම වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. දැන් ඉතින් අන්තිමටම හදන්න තියෙන්නේ වටලාපම් එක තමයි. වටලාපම් හදන එක්ස්පර්ට් කෙනෙක් නම් නෙමෙයි යාළුවනේ. මම නම් මට අර ලොකුවට හරියට කියලා දෙන්න ඕගලන්ට මන් දන්නේ නැහැ. ඒකේ අර දාන ගාන එහෙම. මොකද අද වෙනකම් අපේ ගෙදර වටලාපම් හදන්නේ මගේ අම්මා. එහෙම නැත්නම් අපේ නැන්දම්ම තමයි මට වටලාපම් හදලා දෙන්නේ. මං ජීවිතේට වටලාපම් එකක් හදලා නැහැ. හැබැයි ගිය පාර තමයි පළවෙනි පාරට මම කැනඩාවට ඇවිල්ලා වටලාපම් එකක් හැදුවේ ඇත්තම කියනවා නම්. දැන් මේක දෙවෙනි පාර මං හදන. ඉතින් ඇත්තම කිව්වොත් මොනා නැතත් කැනඩාවට ඇවිල්ලා මම හොඳ චෙෆ් කෙනෙක් නම් වුණා.
ඔන්න බලන්න යාළුවනේ වටලාපම් වුණාම මෙන්න මෙහෙම තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ අර වටලාපම් වල මේ වගේ හිල් තියෙන්න ඕනේ ඇතුලේ. එතකොට තමයි අර වටලාපමේ ටෙක්ස්චර් එක හරි කියලා කියන්නේ. ඉතින් ඔන්න ඒ ක්‍රයිටීරියා එක අනුව බැලුවා නම් මගේ වටලාපම් එක පාස් එහෙනම් නේ. මොකද ඒකේ රහත් හොඳට තිබ්බා, ටෙක්ස්චර් එකත් හරියටම තිබ්බා. ඉතින් යාළුවනේ මෙහෙට ඇවිල්ලා උයන පියන වැඩ විතරක් නෙමෙයි, තව ගොඩාක් දේවල් මං අලුතේ ඉගෙන ගත්තා. ඉතින් ඔන්න මම ඉගෙන ගත්තු දෙයක් මං ආසයි ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න. අපි කම්මැලි නැතුව හිටියොත් යාළුවනේ අපිට ඕනම අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඔන්න ඉතින් මට බැරි වුණානේ අපි මොනවාද උදේට කෑවේ කියලා ඔයගලන්ට පෙන්නන්න. අපි එහම යාළුවනේ අර උදේ කෑම වේලට කිරිබත් එහෙම කනවා අඩුයි. මොකද අපි ගොඩක් වෙලාට උදේට කන්නේ පිට්ටු ඉන්දියාප්ප එහෙම මේකට මස් නැත්තම් චිකන් කරියක් තමයි අනිවාර්යෙන් හදාගන්නේ. එහෙමම පැණි රහට හදපු කැඳ එකක් අනිවාර්යෙන් තියාගන්නවා. හැබැයි අද මම ඒ මොකුත් හැදුවේ නැහැ. මොකද මම ලේසියට කරගත්තේ අල කරියයි චිකන් කරියයි එහෙම ඉන්දියාප්ප ටිකත් කඩෙන්මයි ගත්තේ. ස්වීට්ස් ටිකකුත් එන ගමන් කඩෙන් අරගත්තා. තම කිව්වොත් ඉතින් මේ වගේ වෙලාවට තමයි තේරෙන්නේ අපි කොච්චර අසරණද කියලා. මට පුළුවන් විදියට ඉතින් හැමදේම කරගෙන ආච්චි සියලා නැතුව අපි 4 දෙනා විතරක් තනියෙන්ම අවුරුදු සෙලිබ්‍රේට් කරන ගමන් මේ. ඒ ගැන හිතද්දි නම් ඉතින් හිතට හරි දුකක් තමයි. ඒ වුණාට අපි අනිත් අතින් ගොඩාක් සන්තෝෂ වෙනවා. ඉතින් මෙහෙම හරි අපිට අවුරුදු අද සමරන්න හම්බුනේ ගැන අපි දෙවියන් වහන්සේට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද මොකක් හරි කෑමක් බීමක් තියෙනවා අපිට කාලා අද අවුරුද්ද සමරන්නනේ. මේකත් නැති මිනිස්සු කී දෙනෙක් ඉඳලා ඇද්ද මේ අවුරුද්ද දවසේ. ඉතින් යාළුවනේ අපි හැමතිස්සෙම අපිට හම්බෙලා තියෙන දේ ගැන සන්තෝෂ වෙන්න ඕනේ. හම්බෙලා නැති දේවල් ගැන පසුතැවෙනවට වැඩිය. ඉතින් අදට අපිට හම්බෙලා තියෙන හැම දෙයකටම දෙවියන් වහන්සේට ස්තුති කරලා ඒ දවස ගොඩාක් සන්තෝෂෙන් ගෙවන්න. ඉතින් මෙහෙම තමයි යාළුවනේ අද දවසේ අපි 4 දෙනාම එකතු වෙලා අවුරුද්ද සැමරුවේ. මං හිතනවා ඔයගොල්ලොත් ගොඩක් එන්ජොයි කරා කියලා අපේ ඊද් vlog එක. අපේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලට thank you very much යාළුවනේ. එහෙනම් තව ලස්සන vlog එකකින් අපි ආයෙත් හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.